නෑ මෙතන ලංකාවේ කොහොම හරි ඉන්නවා 18ක් විතර ඉන්නවා කට්ටිය. ඕගොල්ලෝ දැන් කොච්චර කාලද ඇවිල්ලා? දවස් 10යි. දවස් 10 විතර. ඒ කියන්නේ ඕගොල්ලෝ ගෙන්නපු කම්පැනියට මේ වැට්ට ගත්තේ නැද්ද නැත්නම්? නෑ එතනට ගත්තේ නෑ. අපි එතන ඕනටත් කතා කරා මුන්මාක් කැන්ඩේ කියලා කොන්ත්‍රාත්තාවල තියෙන මේ ඔබිට් කියලා කම්පැනි එක. එයාට කතා කරලා පස්සේ කිව්වා අපි ලංකාවේ එවන්න කරක් වෙච්ච ඉන්න එලා කට්ටිය ගත්තා. දැන් ඔයාලා අපිට දැන් අවශ්‍ය නෑ. මේවයි කියලා කිව්වා. අපිට බහලා කතා කරලා පස්සේ තමයි කිව්වේ. දැන් ඒතර ඕගොල්ලන්ට දැන් වෙන තැනකට හරි ඕගොල්ලෝ දැම්මද මොකද ඉස්සර? ඒ තමයි මෑන් පවර් කරන තැනකට තමයි දැන් අපි ස්කිල් ජොබ් වලට න්යාවේ මම මේෂන් අපේ ඉන්න තව මේෂන් කරන දෙන්නෙක් ඉන්නවා ටයිම් මේෂන්ලා. එතකොට බඩ වැඩ කරන කෙනෙක් ඉන්නවා, ලේන් කරන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දැන් ඒතකොට ඕගොල්ලන්ට එතනින් ඩොකියුමන්ට් හදලා දෙනවද කොහොමද? හදලා දෙනවා කියලා මේ හරියට උත්තරයක් දෙන්නේ නැහැ. දැන් මෙතන අපි මාරිස් කියලා කෙනෙක් ගාවට ඇවිල්ලා ඉන්නවා මෑන් පවර් තමයි කරන්නේ. මෙතන මේ නෝරල් කියන කම්පැනි උදේට ගෙනත් දාලා අවසර එක එකෝමඩේෂන් එකට අරන් යනවා. මොකද්ද ඔයගොල්ලෝ ආපු ඒජන්සිය යන්නේ? මහානායක උදේට ගිය කියලා තියෙන බඩල්ගම මේකම. මට අපේ ගමේ ඒජන්සිය නැවිලා තියෙන්නේ. අපේ ගමේ ඒජන්සිය නැවිලා තියෙන්නේ. බඩල්ගමද? ඔව් ඔව්. මම කොච්චි කඩේ සක්කායේ ඉන්නේ. මහානායක මුදලිගේ කරලා එන කේස් අනේ මේ වහලා තියෙන්නේ. සල්ලි අරගෙන යවන්න නැති ඉන්න කේස් ඉතින් අපි ආපු දවස්වල ගමේ මිනිස්සුන් ඇව්වේ නැහැ. හරිද? පිට මිනිස්සුම තමයි ගොඩක් ගමේ මිනිස්සුන් ඇව්වේ නැහැ. දැන් මේ ඊවිත තමයි ආරංචි උනේ මේ වහලා සල්ලි අරගෙන එන කේස් එකක් ගිහිල්ලා කියලා. ඔව් වහලා තියෙන එකට කම්ප්ලේන් වැටිලා මේකේ ගොඩක් ප්‍රශ්න දැන් මේ සීල් තියලා මෙයා දෙන සල්ලි දෙපළ විකුණලා සල්ලි දෙනවා කියලා කතාවක් දාලා තිබුණා මම දැක්කා. අපිත් මේ ටිකට් අම්ම ගත්තේ ගෙදෙට්ට ගිහිල්ලා ගෙවල් හොයාගෙන ගිහිල්ලා මේ වැඩ කරපු කට්ටිය. නැහනේ. ඔව් එන්න උගුණාමනේ තිබුණේ. කමන්න එහෙම හරි ආපු වෙලාව නැත්තම් එන්නත් නැති වුණා නම් ඔක්කොම ඉවරයි. ඔන්න තව දැන් 3-4 දිනක් වීසා වැදිලා ඉන්නවා. දැන් ඒ මල්ල මට කතා කරා ඒ කට්ටියත් එන්න දැන් ටිකට් දාලා දෙන්නම් කිව්වොත් තව ලක්ෂයක් ඕනේ කිව්වා. ඒගොල්ලෝ කියන පොරොන්දු ගන්නට වඩා. ඔව් 15 මාරේ 16ක් මාරෙන් තව ලක්ෂයක් ඕනේ කිව්වා. එහෙම හරි කරලා හරි කමන්න නැහැ. එන්න පුළුවන් නම් ලොකු දෙයක් නැත්තම් ඉතින් මේ එන්න බැරිව ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. දැන් ගොඩක් කට්ටිය පර්මිට් කැන්සල් වෙලා ඉන්න ප්‍රශ්න එතන මරන්න එනවා උදේ හවස අපි යනකොට. එම්බසි ඉන්ටර්විව් වලින් ඔයාලා එම්බසි ඉන්ටර්විව් තිබ්බද? ඔව්. කොහොම හරි ගන්න දැන් ආපු ස්ත්‍රීන් කොහොම හරි දැන් ඔය මාරු කරපු ජොබ් එක දැන් හරි කොහොම හරි ඩොකියුමන්ට් එක හදාගන්න බලන්න ඉතින් ණය වෙලා නැවිලා තියෙන්නේ නැත්තම් ඉතින් මොහෙන් මුත් නැතුව මෙතනින් හදන්නේ නැහැ කියලා කිව්වා. මෙතන ගොන්නා කැන්ඩේ කියන එතන කතා කරා. ඔව්. එයාට අයිතියක් නැහැ කිව්වා අපිට උදව්වත් කරේ මේ රස්සාවක් දීලා ඔයලා මේ වෙලාව ඉන්න හින්දා මට ඩොකියුමන්ට් හදන්න කිසිම අයිතියක් නැහැ මේ මට එහෙම එකක් කරන්න බෑ. එයා හදන්නේ නැහැ කියලා කියනවා. ඒතර ඕගොල්ලෝ දැන් ඒජන්සි උන්ට ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ. සාමාන්‍ය උන්ට එහෙම කතා කරන්නවත් කවුරුත් නැද්ද? ඒජන්සිය නෑ ජීවන්ට විතරයි කතා කරන්න WhatsApp නම්බර එකක් තියෙන ජීවන් ෆෝන් ආන්සර් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට දැන් උතනින් ඇදුවේ නැත්නම් අනේ ඕගොල්ලෝ දැන් ඉන්ලීගල් වෙනවනේ. ඒක තමයි ප්‍රශ්නේ අපේ දැන් අගෝස්තු මාසෙන් අපේ වීසා ඉවරයි. අපි දැන් සාමාන්‍ය මේ මල්ලි දැන් මෙහෙට බැලලා මාස දවස් 90 වෙනිදා අපේ වීසා එක අවුල් යන්නේ. මාස කීයකට වැඩිලා තියෙනවද පුතේ? මාස 6කට වැදුනා. අපි ආවට පස්සේ අපි ආවේ අප්‍රේල් 28 නේ. ඔව්. එතකොට අගෝස්තු 12 වෙනකන් තියෙනවා අපේ පොතේ නම් වීසා එක. අවුල නැහැ ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් හැදුවත් නැතත් ඉතින් මේ වෙන රටකට වගේ යන්න පුළුවන්. නමුත් ඉතින් ඔහේ හදන්න තු වීසා එක ඉවරනොත් ඉතින් තමයි ප්‍රශ්නේ. එතකොට මේ මොකද්ද TCR එක නැතුව අපිට එන්න පුළුවන් දැන් ඔය පැත්තටම මස්සිනා ඔයත් එක්ක කතා කරා කියලා කිව්වා. කවුද? සමන්ත කියලා සමන්ත ප්‍රනාන්දු කියලා නාපොලි වල ඉන්නේ. සමන්ත එහෙම කිව්වට දන්නේ නැහැ. මතක නැහැ කවුද කියලා. නැවසේ කතා කරා කියලා කිව්වා. එයා කිව්වලු ඔයා කිව්වා කියලා කිව්වා මේ වීසා එකෙන් එන්න පුළුවන් කියලා TCR එක නැතුව. මට සමන්ත කියලා කවුද මේ එයාත් YouTube channel එකක් කරන කෙනෙක්ද? channel එකක් නම් කරන්නේ අයියා දැන් සෑහෙන කාලයක් ඉන්නේ ඔය අක්කයි දෙන්නම ඉන්නවා මේ ඔතන මේ දැන් වල මඩම් පැල් මේ කොහෙද මේ බඩල්ගම ඒ පැත්තේ කිට්ටුවමනේ අයියත් එතන මේ මඩම් පැල්ල පාරේම කොච්චි කඩේ ඉඳලා කිලෝමීටරයක් මඩම් පැල්ල පාරේ ඇතුලේ ඉන්නේ. ඒ පල්ලිය ගාව. එයාත් එහෙද ඉන්නේ ඒක? ඔව්.
එයා ගෙවල්ලේ මට මතකයි එක්කෙනෙක් කතා කරා කියලා මේ අවුරුදු 20ක් විතර මෙහෙ කිව්වා මේ විස්තරයක් මට ලොකු ගානක් නැහැ මම හිතුවේ නෑ එයාත් දන්නේ කියලා. කවන්න කොහොමද ඔයාලට පාස්පෝර්ට් විසෙන් එන්න පුළුවන් ඉතින් එනවා නම් මම දන්නේ නැහැ ඔයාලට කොහොමද තත්ත්වයක් තියනවද ඔයා හොයන්න කැමති නැද්ද කියලා අහමු ප්‍රශ්නෙට මම කිව්වේ අර එන්න පුළුවන්ද කියන එකට. මොකද නැත්තම් හැමෝම කියනවනේ මේ මං එන්න වෙන්නම කියලා කියලා නෑ මම ඔය වගේ අමාරු වෙච්ච channel එකේ වීඩියෝස් ගොඩාක් බැලුවා. එහෙම නෙමෙයි මං කියන්නේ ඔයා සාධාරණව කතා කරනවා නැත්නම් මට වීඩියෝට කතා කරන්නේ කියලා අර විශ්වාසයි කියලා හිතුනේ ඉඳලා ඔයාට කතා කරේ. නෑ ඒක තමයි අපි මේ මොච්චර කොහොමද දැම්මත් අනේ මිනිස්සු ඉතින් එක එක දේවල් කියනවනේ වීඩියෝ වලට එක එක බයිනවා යන මන ඒව ඉතින් මට නෑ හැමෝටම තමයි අමුතු දැන් මම කියන්නේ අතරම ඔහෙත් දැන් ඔය වගේ ඔයාලා වගේ ඇවිල්ලා ඩොකියුමන්ට් හදලා දෙන්නේ නැතුව ජොබ් එකක් නැතුව ආයෙ ලංකාවට යන්නද නෑනේ මොකක් හරි කරලා නයිට් බේරගෙන මොකක් හරි මැච් එකක් ගහලා මෙහෙට හරි ඇවිල්ලා මොකක් හරි කරන් ඉන්න බෑ ඉන්නේ ඒකයි ඉතින් අර එහෙම වෙන කට්ටියට තමයි ඉතින් මේ පුළුවන් සපෝට් එකක් දෙන්න ඉතින් ඒකයි බැලුවේ TCR බලන්නේ නැද්ද එයාපෝට් එකේ මල්ලි නෑ TRC එක ඕනේ නෑ මේ පාස්පෝර්ට් විසෙන් එන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ ආයෙත් ඔයා දිනේ යන්නේ ටිකට් එක දාගන්න විතරයි සාමාන්‍යයෙන් දවස් 2-3කට වගේ සෙනසුරාදා දවසක වගේ දාගන්න සවුන්දා උදේ වගේ ආයෙනවා කියලා රිටර්න් එක. බඩු එහෙම ගොඩක් බඩු ගොඩක් ගේන්න එපා සාමාන්‍යයෙන්. කරේ දාගෙන බෑග් එකක් වගේ ගේන්න මොකද නැත්තම් බලනවනේ මොකද මේ දවස් ගානකට මෙච්චර බඩු අරගෙන කියලා දවස් 2-3කට. ඒක තමයි ඉතින් හොඳම විදියදී. ගොඩක් දැන්ට ආවයි මම දැනුවත් නම් ඇවිල්ලා ඉන්න බර ගානක් මේ ඒ විදියට. නෑ මම අර මෙහෙ නිකන් කතා කරලා ටිකට් කරන එක රුමේනියා වල ලංකාවේ කෙනෙක් ගියා ඉරාන් කියලා යා ටිකට් ඒජන්ට් එකක් කරනවා රුමේනියා වල ඩොලර් නෑ මම දන්න කෙනෙක් ඉන්නවා ඉතින් ඔයාගේ කැමැත්ත මම කියන්නේ මම කියන කෙනාගෙන් මෙන්න ඕන කියලා අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න මම කවුරු හරි සෙට් කරලා දෙන්නම් නැත්නම් ඔයා කොගෙන් හරි කම නැහැ ටිකට් එක දාගන්න ඕනේ ඉතින් KTM එච්චරයි යන්නේ ටිකට් එක විතරයි ඕනේ අරයන්කෝ එහෙම ගියපු කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නලු මේ අපි මම නම් මෙච්චරට කාලයක් ටිකට් කරනවා මම දන්නේ නැහැ එහෙම ගියපු කෙනෙක් එහෙම කතා කරලා ඒකයි මම කියන්නේ හැදුවේ නෑ එයා කිව්වද පාස්පෝර්ට් විසයෙන් ගිය කවුරුත් නැහැ කියලා එයා ගාවේ ඔව් එහෙනම් ඉතින් ආයෙන් කරගන්න එපා එයා දන්නේ නැහනේ එහෙනම් වෙන කෙනකින් අහලා බලන්න හරිද වෙන කෙනකින් අහලා බලන්න මේ මුකුත් කියන්න එපා ඔයා කියන්න මට මේ ටිකට් එක දාලා දෙන්න යන්න කියලා පාස්පෝර්ට් එකේ කොපියක් ෆොටෝ එකක් ගහලා යවන්න එච්චරයි ඒකයි වීසා එක එකත් ගාලා යවන්න ඒවලට වැඩි හොඳට බලා ගන්න මේ එච්චර වෙන මොකුත් ඕනේ නැහැ ලොකු මේ ඒතකොට එතකොට මේ දැන් මේ ඩොකියුමන්ට් හදනවා නම් ඒ කම්පැනි අපිට බතු ගෙවන්න ඕනේ අනිවාර්යෙන් නේද මල්ලි ඔය ඒවා ඒගොල්ලෝ මේව කරලා කොහමරි ඔයාලට TRC එක හැදුවොත් හරි අලුත් කියන වර්ක් පර්මිට් එකකට දැන් ඔයගොල්ලෝ ගෙනාපු වර්ක් ඔයගොල්ලෝ ඉතාලියට මේ රුමේනියාවට ගෙන්නපු තැන කම්පැනි වර්ක් පර්මිට් එක දැන් ඔය කියන විදිහට කැන්සල් නේ ඒක අලුතෙන් වර්ක් පර්මිට් එක කැන්සල් කරලා නෑ තාම නැද්ද නෑ නෑ කතා කරලා බැලුවා ඊට පස්සේ කැන්සල් කරලා නෑ කිව්වා තාම ඒක කියන්නේ කව ඒ වර්ක් පර්මිට් දිගටම තියාගෙන යන්න පුළුවන්ලුද ඔව් ඒකට දවස් 10ක තාම කැන්සල් කරලා නෑ කිව්වා ID අදන එක ගැන හරියට උත්තරයක් දෙන්නේ නෑ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොම හරි ගන්න ඉතින් ඒ වර්ක් පර්මිට් එක මන්නේ ඩෙන්ටිටි හදාගත්තා නම් ඊට පස්සේ මාරු කරන්න පුළුවන් ඕගොල්ලෝ ගෙන්නපු කම්පැනිට ඕගොල්ලෝ ඕනේ නැහැ කියලා දෙන රිලීස් එකක් අරගෙන ඊට පස්සේ වෙන තැනකට ඔයාලා ජොබ් එකට හරි ගියා ඉතින් ඒ විදිහට කරගත්තා නම් කොහොම හරි ගෙන්නපු තැනින් ඉතින් හදාගත්තොත් ඉතින් වටිනවා ඔව් ඒක තමයි මම දන්නේ නැතුව දැන් වෙලා ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ කට්ටිය දැන් අපි දැන් වැඩ කරපු කෙනෙක් ඕනේ නේද බදු ගන්න දැන් ඒ කම්පැනි වැඩ කරන්නේ නැත්නම් ඒ කට්ටිය හදන එකක් නැති වෙන්නේ කියලා හිතනවා මම ඕ නෑ දැන් ඔයගොල්ලන්ගේ එතෙන්ට යවුවා කිව්ව කෙනා මොකද කියන්නේ එතන යවන කෙනා මිස්ටර් ඩැනියල් මේ උත් කතා කරලා එහෙම කියන්නේ ඒ කට්ටියත් හදනවා හදන්න විදියක් නැති වෙයි කියලා තමයි කියන්නේ හරියට කතා කරන්නේ නැහැ දැන් අපි දැන් කිලෝමීටර් 500ක් 600ක් නේ කොස්ටන්ටවල මෙහෙට බලපුවා 900ක් වගේ දුරනේ දැන් ඔය කේස් එක ගනේ මාර සෑහෙන කට්ටියකට ඔය දේ තියෙනවා හැමෝම කතා කරන කට්ටිය කියන්නේ එක්ක බයික් රයිඩ් හරි මොනවා හරි ඇවිල්ලා ගෙන්නමු ජොබ් එක දෙන්නේ නැහැ මල්ලි ජොබ් එක නැහැ ආපු දවස් ඉඳන් අපි නිකන් ඉන්නේ මාසෙයි දෙකයි නිකන් තාම වැඩ නැහැ මොකද තවනේ ඒ දන්නේ දැන් උන් එකත් මේ බිස්නස් එකක් කරගෙන දන්නේ නැහැ ගෙන්නලා වගේ විතරක් ඉතාලියටත් එහෙම දැන් ඔය ස්පොන්සර් විසා කියලා ගෙන්නනවා විතරනේ ඊට පස්සේ ඩොකියුමන්ට් හදලා දෙන්නේ නැහැ එහෙම කතාවක් වගේ දුවන්නේ නැහැ ඔයත් දැන් ඒ වගේ තමයි ගෙනල්ලා අතාරින්න අපිට උඹලට කැමති දෙයක් කරලා හදාගන්න පුළුවන් නම් හිටපල්ල කියලා වගේ ඉරක් දානවා වගේ එකක් තමයි මට තේරෙන්නේ එහෙම එකක් වගේ තමයි අනේ නැත්තම් රුමේනියා දැන් කෙලින්ම ඩොකියුමන්ට් කියන්නේ ජොබ් වලට වෙන්නේ අපිත් ඉතින් ආව එහෙමනේ අපිත් නාතරම
එහෙම කේස් නැහැ ආපු ගමන් ෆැක්ටරි එකක් ගියා වැඩ තිබුණා ඒක අවුලක් වුණා ඉතින් අර දැන් ආන හැමෝටම තියෙන අනිත් පැත්ත ඒක ඔව් ආවා අපිට එන සද්ද දාගෙන ඇවිල්ලා වාහනයක දාලා මේට ඒව එතන ගන්න ඇවලා දැන් මේවලගේ ඒජන්සි වලත් නියම මලම් කරා පරක්කු කරලා කරන්න දෙයක් නැහැ මේ තැනට ගිහලා වැඩ ඉන්න කියලා මේව තමයි කී දෙනෙක් ඉන්නවද ඒතකොට කී දෙනෙක් ඉන්නවද අපි ඔක්කොම 8ක් ආවා 8න් දෙන්නෙක් රෙස්ටුරන්ට් වලට එහෙම කට්ටිය ගියා දැන් මෙතන ඉතුරුලා ඉන්න 4 දෙනෙක් ඒ කියන්නේ දැන් ඔය මේ ඔක්කොම ඒජන්සියෙන්ම දාවේ ඔව් ඒජන්සියෙන් ආපු කට්ටියක් ඉන්නවා ප්‍රයිවට් ඩැනියල් කෙනෙක් කෙනෙක් එක්ක කතා කරලා එම ආපු කෙනෙක් ඉන්නවා එයාටත් අවසානට ඒ වැඩේම කරලා තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉතින් මොකද්ද කරන්න කියන්නේ කරන්න හිතන් කියන්නේ ඕගොල්ලෝ කරන්න කියලා ඉතින් මොකද දැන් මෙහෙ එනවා කියලා ඉතින් කල්පනා කරොත් ඉතින් මෙහා ආවත් ඉතින් ජොබ් එකක් හොයාගන්නක ආපු ගමන් සෙට් වෙයිද දන්නෙත් නෑ ජොබ් එකක් නැද්ද දන්නෙත් නෑ කියන්න බෑනේ ඉන්න තැනක් නම් මොකක් හරි කරගත්තා කියන්නකො කොහෙන් හරි ඔය නාපෝලි ජොබ් එකක් කියලා තියෙන පේජ් එකක් ඒකට හරි දාලා ඕගොල්ලන්ට ඉන්න තැනක් නම් මොකක් හරි සෙට් කරගන්න පුළුවන් නෑ ඒව නම් ඕගොල්ලන් නෑ අක්කයි මස්සිනා ඉන්නවනේ ඒක ප්‍රශ්නයක් නෑ අර දෙන්න ඉන්නවනේ එහෙනම් ඉතින් කොහොමවත් අවුලක් නෑ ජොබ් එකක් ඉතින් හැබැයි එහෙම නම් ජොබ් එකක් එයායෙන් අහලා බලන්න ඉතින් එයාටම සෙට් කරලා දෙන්න පුළුවන් ඒ කොහොම හරි එයා මොකද කියන්නේ TRC එක හදාගෙනම එනවට නෑ මෙහෙම ඔයා එන්න අයිඩියා එකක් තියෙනවා නම් TRC එක හදාගන්න නැතුව එන්න ඒක හොඳයි ඔයාට ඒක පිංගර්ප්‍රින්ට් තියලා නෑනේ ඔය ඒකයි මෙහෙ එන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක හදාගන්න නැතුව එන්න මොකද හැදුවා කියලා ඔයාට ලොකු වාසියක් වෙන්නේ නෑ හදාගන්න නොගෙන එන එක ඔයාට හොඳයි ඉතින් මොකද එතකොට මේ යුරෝපේ කොහත් රටක ඔයා පිංගර්ප්‍රින්ට් තියලා නෑනේ කෙලින්ම ඇවිල්ලා රිපූජි වලට හරි මොකේකට හරි කමන්න පිංගර්ප්‍රින්ට් තියන්න ඉස්සල්ලාම ඉතාලි රේකන ඒ හින්දා ඉතින් එහෙම හොදක් තියෙනවා ගොඩක් කට්ටිය ඉතින් හදාගෙනත් වෙනවා නැතුවත් වෙනවා එක එක ආදී එක එක ඉතින් නමුත් ඉතින් අවශ්‍යතාවය තියෙනවා නේද ඔයාට එහෙම සපෝට් එකකට කවුරු ඉන්නවනම් ඉතින් එහෙම එන එක හොඳයි ඔව්නේ දැන් අර චෙක් කරනවා නම් ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් මම පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉන්නේ මෙහෙ නෑන් අනේ මන් දන්නේ මමත් ඔය දැන් ඊයේ ගියා වීඩියෝ එකක් කරා මේ කියන්නේ නාපෝලි එහෙම චෙක් කරන්නේ නැහැ අනේ මන් දන්නේ කොහෙද චෙක් කරනවා කියන්නේ කියලා පියාසකවල ඕගොල්ලන්ගේ කොහෙවත් එහෙම කරන්නේ නැලු මෙහෙමයි කියලා ඔය ඔයාලා අයියේ මම මතකයි යා කියව එක්කෙනා එයාත් එයාගෙන් අහන්නකො චෙක් කරනවද කියලා නාපෝලි පියාසකවල කියලා එයාලා ඉන්නේ මස්සීනි මට මතක විදිහට මස්සීනි පැත්තේ ඉතින් ඒ කිට්ටුම තමයි එහෙම චෙක් කරන්නේ පාරවල් මිනිස්සු ඕන තරම් බුදිය ගණක් ඉන්නවා උන්වත් අරයි යන්න බෑ නං සත්‍ය මේ 6-7 දෙනා එක තැන් වල බොනවා කරනවා ඔය ටවුන් එක මැද්දේ පොලිසියෙන් ඉන්නවා පාරේ මෙහා පැත්තේ උන් එහා පැත්තේ එනවාද ඒ ඔක්කොම චෙක් කරන්න කලින් මොකද ඒක හරි දාලා පටවල යවන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ ඒක තමයි හැමෝම කියන අල්ලලා යනවා කියලා ඇයි මේ මිනිස්සුන් යවන්නේ නැත්තේ මොකක් හරි ඒක තමයි තියෙන ප්‍රශ්නේ යවනවනේ එහෙම එකක් නෑ අනේ ඉතින් මට නම් හිතෙන්නේ දන්නේ නැහැ ඉතින් ආහාරද කියලා ඉතින් ඒ පොර වීඩියෝ කරනවා ගොඩක් කට්ටිය මිනිස්සුනි බය කරලා යනවා අමාරු කැමති නෑ නේද ඔයා කියනවා වගේ අවශ්‍ය දෙයක් කරගන්නවට කැමතිත් නෑ එනවට කැමතිත් නෑ තමන්ගේ අර දේවල් වගේ රැකගෙන ඉන්න බලනවා බොරුවට අනේ අර කාත් කවුරුත් නැතුව අතේ සල්ලිත් නැතුව ලංකාවෙත් ණය වෙලා ඉතින් එහෙම આવොත් නම් ඉතින් අමාරුයි මොකද මෙහි ජීවත් වෙන්න බෑ ජොබ් එකක් හම්බෙනකම් කොහොමද ඉතින් සල්ලි අතේ ගියක් හරි තියාගෙන කවුරු හරි මේ ඉන්නවා නම් සපෝට් එක ගත්තා ඉතින් ආයෙ මොකද්ද ඉතින් ආයෙ කොහොමවත් අවුලන්නේ අපිටත් එහෙම කවුරුත් ඉතින් නෑනේ මෙහි ඇවිල්ලානේ අපිත් මේ හැමෝම අඳුර ගත්තා පොඩ්ඩක් සද්ද දානවා ඈ පොඩ්ඩක් සද්ද දානවා හොඳටම ඔව් නෑ එයා දැන් හැරෙන්න හදන්නේ මේ හැරෙන්න බෑ දැන් අර ඒක සම්පූර්ණ මැඟම හැරෙනවා මේ පැත්තේ අතේ අට වෙලා දැන් අත ගන්න බැරුව කෑ ගන්න ඉස්සෙල්ලා මම හැරෙවුවා දැන් මම හරවන්න යන්න නෑ එයාට පොඩ්ඩක් හැරෙන්න දෙන්න ඕන තනියම දැන් ඉතින් ඉන්නවා ඉතින් අහුව තමයි ඔව් අපේ තාත්තායි පුතා හම්බුනේ ඔහේ දැන් පුතාට අවුරුදු 18ක් වෙනවා එහෙම අක්කා දැම්මා මට කොළ දැම්මා දෙපාරක් දැම්මා දෙකම අවුල් ගියා පොඩ්ඩක් ඉතින් ඔහොම තමයි විස්තරේ හරි බලන්න පොඩ්ඩක් ඔයා මේ සෙට් කරගන්න බලන්න බැරි මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න දැස්ටි මම විස්තරයක් අහගන්න තමයි ගත්තේ.
ඔව් පොඩ්ඩක් බලන්න විස්තරේ කොහොමද වෙන්නේ කියලා බැරි වුණොත් කියන්න මේ ටිකට් ප්‍රශ්න මොකක් හරි තිබ්බොත් අහන කට්ටිය බෑ කිව්වොත් කියන්න සෙට් කරලා දෙන්නම් නැත්නම් කොහොම හරි යන්න ටිකට් එක දාගන්න එච්චර. හරි මල්ලි හරි මම කෝල් එකක් ගන්නවා. හරි එහෙනම් හරි තියන්න හරි උස්සන්න. හරි උසන්නයි.